ආයිබෝන් හැමෝටම සිංහල ටෙක් වෙතට ඔයගොල්ලන්ව අදත් සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගලන්ට අරගෙන ආවේ කොහොමද ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තව ස්ටෝරේජ් දාගන්නේ කියලා. හරි අපි සිංහල ටෙක් ෂෝ එක පටන් ගමු. හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක ඉක්මනට ෆුල් වීම. එක්ස්ටර්නල් SD කාඩ් එකක් දාන ෆෝන් වලට නම් මේක ගොඩක් බලපානවා අඩුයි. හැබැයි SD කාඩ් එකක් දාන්න බැරි ෆෝන් වලට නම් මේකෙන් ගොඩක් බලපෑමක් තියෙනවා. මම හිතුවා මේක හදාගන්න විසඳුමක් වීඩියෝ එකකින් ඔයගලන්ට ගේන්න ඕනේ කියලා. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක ඔයගලන් අතට ගෙනාවේ. මේක තමයි USB OTG කාඩ් රීඩර් එකක් කියන්නේ. මේක ගොඩක් තියුණු තාක්ෂණයක් අපේ ෆෝන් වලට. ගොඩක් සරල දෙයක් මේකෙන් තියෙන්නේ. අපිට පේන්නේ මේ OTG ඇඩොප්ටර් එක ඕගලන්ට ඕනෑම ධාරිතාවක් තියෙන SD කාඩ් එකක් ඒකේ ඉන්සර්ට් කරලා ෆෝන් එක මෙහෙම පහසුවෙන් කනෙක්ට් කරගත්තට පස්සේ දැන් පේනවාද ඔයාගේ SD කාඩ් එක ෆෝන් එකේ රන් වෙනවා. දැන් ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ ඔක්කොම ෆයිල්ස් මේක හරහා ඇක්සස් කරන්න. මේකට මොනවා ඇප්ස් මොනවත් ඉන්ස්ටලේෂන් මොනවත්ම අදාළ නැහැ. ඔයගලන්ට නිකන් ඇක්සස් කරන්න පුළුවන්. දැන් ඔයගලන්ට පේනවා මේ OTG SD කාඩ් එකකින් ඔයගලන්ගේ ෆෝන් එකට වැඩිපුර ස්ටෝරේජ් එකක් හදලා දෙනවා. දැන් ඔයගලන්ගේ ෆෝන් මෙමරි එක ෆුල් වුණා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් ඔයගලන්ට පැන නැගෙන ප්‍රශ්නයක් තමයි මේ OTG ඇඩොප්ටර් එකක් ප්‍රයිස් එක කොහොම වෙයිද කියලා. ඇත්තටම මේ වගේ එකක් රුපියල් 300ක වගේ පොඩි මුදලකින් විල්ලවි ගන්න පුළුවන් මේ විශේෂත්වයක්. තවත් අපේ USB pen drive එකක් මේ වගේ OTG wire එකකින් අපේ ෆෝන් එකට කනෙක්ට් කරන්නත් පුළුවන්. මේ වගේ එක්ස්ටර්නල් hard disk එකක් උනත් ඔයගලන්ට මේ ෆෝන් එකට කනෙක්ට් කරගන්න පුළුවන් මේ ලේසියෙන්. අදත් සිංහල ටෙක් YouTube channel එක එකතු වුණ හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ ටෙක් වීඩියෝස් නැරඹීමට මේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. Peace.